1978 නොවැම්බර් 17 වෙනිදා ලංකා ඉතිහාසයේ විශාලතම සුලිකුණාටුව ලංකාවට පැමිණියා. ඒ තමයි පැයට කිලෝමීටර් 140ක වේගෙන් මේ කුණාටුව ලංකාවට ආවා. ඒකෙන් ඇතිවෙච්ච ව්‍යසනය කියලා නිම කරන්න බෑ. ඒ වගේම තමයි 2025 නොවැම්බර් 27 වෙනිදා දහවල් 4ට ඒ වගේම සුලිකුණාටුව ලංකාවට පැමිණියා. ඒක කියලා නිම කරන්න බැරි ව්‍යසනයක් වුණා. අද අපි කතා කරන්න හදන්නේ දිත්වා සුලිකුණාටුව ගැන. එන්න මාත් එක්ක ඒ ගැන කතා කරන්න. ඒ වගේම Talk with Shan Bandara YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. එන්න මාත් එක්ක. ඉතින් වර්ෂ 1978 නොවැම්බර් 17 වෙනිදා ශ්‍රී ලංකාවේ බිහිසුණුම දිනයක් වුණා. මෙවැනි සුලි කුණාටුවක් එදිනද ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඒ ඉන්දියන් සාගරයේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වන මෙම අඩු පීඩන කලාපය වර්ධනය පැය කිලෝමීටර් 140ක අති දැවැන්ත සුලි කුණාටුවක් ලෙස ලංකාවට ඇතුළු වන්නේ මඩකලපුව මුහුදු ප්‍රදේශයෙන් ඒ පස්වරු 6 මාරට පමණ. නැගෙනහිර තීරයෙන් ඇතුළු වන මේ සුලි කුණාටුව ත්‍රිකුණාමලය ආරුගම්බේ ප්‍රදේශ සුණු විසුණු කරලා දාන්න සමත් වෙනවා. මේනුත් මිනිසුන් 1000ක් පමණ ඔවුන්ගේ ජීවිතය අත්හැරෙනවා. ඒ වගේම 2,25,000ක් පමණ නිවාස විනාශම වෙනවා. සුලි කුණාටුවක් කිව්වට සුලි කුණාටුවක් හැදෙන්න බලපාන සාධක කිහිපයක් තියෙනවා. අපි ඒ ගැන දැන් කතා කරමු. වායුගෝලයේ පවතින උණුසුම් වායු ධාරා ඉහළට යාමට පටන් ගැනීමත් එක්ක පහළ වායුගෝලයේ අඩු පීඩන කලාපයක් සාගර මැදේ ඇති වෙනවා. අඩු පීඩන කලාපය මගින් ජල වාෂ්ප ලබා ගනිමින් තද සුළං හා වර්ෂාව ඇති සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙනවා. දිත්වා සුලි කුණාටුවත් උෂ්ණත්ව වෙනස් වීමේ ප්‍රතිඵලයක්. ඉතින් දිත්වා සුලි කුණාටුවත් ආරම්භ වන්නේ ඉන්දියන් සාගරයේ බෙන්ගාල බොක්කේ ගැඹුරු අඩු පීඩන අවපාතයක් ලෙස. මේ දරුණු සුලි කුණාටුව ද්විත්වා ලෙස නම් කරලා තියෙන්නේ ජර්මානු ජාතික විද්‍යාඥයන් විසිනි. නොවැම්බර් 27 වෙනිදා දහවල් 4ට මඩකලපුවට කිලෝමීටර් 120ක පමණ ගිනිකොන දෙසින් මේ සුලි කුණාටුව පැවතුණා. දිත්වා සුලි කුණාටුවට ශ්‍රී ලංකාව ආසන්නයෙන් ගමන් කිරීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ රැසක් විනාශ වුණා. ඒ වගේම මධ්‍යම කඳුකරයේ ප්‍රදේශවලට සුලි කුණාටුවෙන් බොහෝ විනාශකාරී දේවල් සිද්ධ වුණා. ගම් වතුර නායෑම්, ජීවිත හානි, සත්තුන්ට පවා විශාල ප්‍රමාණයක් සිදු වුණා. නමුත් සියල්ලන්ගේම එකමුතුකමින් කඩිනමින් මේ සියලුම ගැටලු වලට පිළියම් ඉක්මනින්ම තාමත් සිදු වෙනවා. නිවාස සාදා ගැනීමට නැවත සහනාධාර ලබා දීමටද රජයෙන් පියවර ගන්නවා. මේ දරුණු ව්‍යසනයෙන් විශාල ජීවිත ප්‍රමාණයක් නැති වුණා. ඒ වගේම මේ මොහොතේදී මුළු ලංකාවම එකතු වුණා. විශේෂයෙන්ම තරුණ තරුණියෝ හිතා ගන්න බැරි විදියට හැමෝටම උදව් උපකාර කරන්න පටන් ගත්තා. මම දැක්ක සුන්දරම රට ලංකාව. මේ මොහොතේදී මොකද මොන ප්‍රශ්න තිබ්බත් මොන ආරවුල් තිබුණත් මේ ව්‍යසනයෙන් පස්සේ පුදුම එකමුතුකමක් මේ අපේ ලංකාදීපයේ මිනිසුන්ගේ අතර තිබුණා. ඉතින්
මේ ලංකාදීපය කොච්චර සුන්දර රටක්ද. ඇයි අපිට හැමදාම මේ වගේම ඉන්න බැරි? එකට එකතු වෙලා. කවදාවත් නැවත මෙවන් විපතක් ප්‍රාර්ථනාවත් කරන්න එපා. කවදාවත් මේ වගේ විපතක් එන්න එපා. ඒ නැතිවෙච්ච ජීවිතවලට අපි පින් අනුමෝදන් කරමු. නැවත කිසිදු කලෙක මෙවන් අකල් මරණයකට කවදාවත් සිදුවෙන්න එපා කියලා මගේ ප්‍රාර්ථනාව එක. මගේ රටට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි.